හේරතයි ගොම කීයද? රුපියලයි. බංසිංගි. උඹ දැන් කලින් කිව්වේ ගොම ටික එකතු කරලා තියන්න 750ක් දීලා අරන් ඵලයන් කියලානේ. මං එහෙම කියපු විත්තිය කාටවත් ඇහිලා නෑනේ. මොකද නැත්තේ? මේ අපි දෙන්නම ඉන්න තැන්නේ ගාන කිව්වේ. ඇයි දැන් මේ වචන වෙනස් කරන්නේ? මං එහෙම භාෂයක් කිව්වනම් උඹලා ඇයි මේ ආයෙ පාරක් මයි මිනිස්සෙන් අහන්නේ? හේරත් අයියගේනේ. ඒකයි ඇහුවේ. අඩේ බොල මේවා හරක්ගේ. මයවත් මේ උඹලා හේරත් අයියගේවත් නෙවෙයි. විහිළු කරන්න වෙලාවක් නෑ. 750යි. ආයෙ වෙනසක් නෑ රුපියලයි. සතයක්වත් අඩු කරන්න බෑ. ගන්නවා නම් ගනින්න මේවා නැත්තම් මෙහෙම පට්ටියේ තිබිච්චාවේ. මට ඌව වැඩි නෑ. අනේ යමම් බා යන්න. උඩට කිව්වා කටකුක වහගෙන හිටපිය වැඩේ කරගන්නකම් කියලා. ගිනි කන වෙලඳා. ගමටම තියන්නේ මේ හරක් ගාලා විතරයි කියලා හිතාගෙන ඉන්නේ. මෙන්න මේ යමම්. මේ ගොම තියන්නේ අපේ පට්ටියේ හරක්ගේ විතරයි හොඳේ. නන්දසේනයත් එක්ක වැට්ටගේ හුඟක් එවුන්ට ඒ පළාත්වල වෙන ගෑනුලු. පවුල් වෙන්න ලේසි. හැබැයි පවුල පන්සලක් කරගන්න අමාරුයි. පවුල පන්සලට දෙන්න මට මොලේ අමාරුවක් තියෙනවා කියලා හිතුවද මුදලාලි?